ශ්‍රී ලංකාවේ නිස්කලංක කඳුකරය මැද උපත ලැබූ එක් දරුවෙකු දිනක දහම් ආලෝකය පතුරවාලීමට නියමිත විය. පන්සලේ ඝණ්ඨානාදය නිම්නය පුරා දෝංකාර දෙද්දී ඒ බාලකයාගේ සිත පැවිදි ජීවිතයක් වෙතට නැමුරු විය. කසාවතින් සැරසී ලාබාල ධම්මාලෝක හිමියෝ බුදුරජාණන් වදාළ උතුම් මගෙහි සිය ගමන ඇරඹූසේක. වියලී ගිය පොළව පළමු වැසිදිය උරාගන්නාක් මෙන් උන්වහන්සේගේ සිත දහම් දැනුම සැනකින් ග්‍රහණය කරගත්තේය. කාලයාගේ ඇවෑමෙන් පූජ්‍ය ධම්මාලෝක හිමියෝ අන්‍යයන් මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ යොමු කරවන කරුණාවේ ප්‍රදීප ස්තම්භයක් බවට පත් වූසේක. උන්වහන්සේගේ සමීපයෙහිදී සිත් සංසුන් විය. උන්වහන්සේගේ දහම් වදන් සවන් දුන් සැමට මහත් සරණක් විය. උන්වහන්සේ වදාළ ධර්මය උන්වහන්සේගේ ප්‍රඥාවේ ආලෝකය දිනෙන් දින ගිනිය නොහැකි පිරිසකට මඟ පෙන්වයි. ගමන් කරනන්ට පහනක් වන් උන්වහන්සේගේ දේශනා ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් අපට පිරිනැමූ සදාතනික දායාදයකි.